තම පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ කළා. අද මම කියන්න කැමති මට වැදගත් තීරණයක් ගන්න වෙන පක්ෂය ගැන. ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ජනාධිපතිවරණයේ මහමැතිවරණයේ ඉක්ම දිගටම කියා සිටියා අහවලු තමයි රට බංකොලොත් කරේ, අහවලු තමයි දූෂණය කළේ, අහවලු තමයි වංචනාකාරයෝ දූෂකයෝ කියලා. නමුත් දැන් අපට පේනවා මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ සමගි ජන බලවේගය ඒ අර අපි දැනටු ඒ අපි චෝදනා කරපු කණ්ඩායම් සමග එකතු වෙලා ඒ පළාත්වල සමාවල බලය ඇල්ලීම සඳහා පොරයක් දැන් කරගෙන යනවා. මම සම්පූර්ණ මේකට විරුද්ධයි. මොකද අපට බෑ වෘත්තක හිට ගන්න. ඒ නිසා තමයි මම කිව්වේ වෘත්තක සිට ගැනීම තහනම් කියලා. ඒ නිසා මම අද තීරණය කළා සමගි ජන බලවේගයේ සමුදායික ධූරයෙන් ඉවත් වීමටත් සමගි ජන බලවේගයේ සමාජිකත්වයෙන් ඉවත් වීමටත් මම අද තීරණය කළා. ඒ වගේම අපට අපි දන්නවා දැන් මේ පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ ජාතික ජන බලවේගය යම් කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. අපි කියන්නේ ඔට්ට මාරු කරනවා මේ පත් ඔළුව ගැටුමට ඔට්ට මාරු කරනවා වගේ පක්ෂ මාරු කරන මේ පාලනය මාරු කරන්න බෑ රටට. ඒක කරොත් ඒක රටකට වෙන හානියක්. මොකද රටේ තියෙන ස්ථාවර භාවය නැතු වෙනවා. ඒ ස්ථාවර භාවය නැහැ කියලා දැනගත්තොත් එimhe ආයෝගය රටට එන්නේ නැහැ. අපි දැන් එක ආණ්ඩුවක් පළවා හැරියා, එක පාලකයෙක් පළවා හැරියා. ඒ නිසා අපි මේ කරන කිසිම ප්‍රකාශයක් මේ ආණ්ඩුව විතර යවන්න ඕනේ කියන මතේ නැහැ. නමුත් අපි කියන්නේ බලය නැවතත් මේ රටේ ආර්ථික ඝාතකයන්ට, ඒ දූෂණයට, වංචාවට වගකීම් පුද්ගලයන්ට නැවත බාර නොදිය යුතුයි. එන් බාර නොදෙන්න නම් අපට සිදු වෙනවා මේ අවස්ථාවේ යම් කිසි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්න. මොකද අපි දන්නවා ඡන්ද ලක්ෂ 24ක් පමණ මාලිමාවේ ඡන්ද ලක්ෂ 24ක් පමණ නැති වෙලා තියෙනවා. ප්‍රතිශතයකින් ගත්තොත් එහෙම පසුගිය වතාවේ ගත්ත ඡන්ද වලින් පාර්ලිමේන්තු මැතිවරණය ගත්ත 68ක් नेपाल 142 වෙලා තියෙනවා. ඒ කියන්නේ 120 ගාණක් අඩු වෙලා තියෙනවා. අපි බැලුවොත් කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒක ගිහිල්ලා දැන් වැඩිපුර. මොකද ලක්ෂ 6ක් ගිහිල්ලා දෙනවා නැවත ඕට්ටුවට. තව ලක්ෂ 3ක් විතර වැඩි වෙලා තියෙන සමගි ජන බලවේගයට. මේ ලක්ෂ 10ක් විතර කොහෙවත් ගිහිල්ලා නැහැ. කියන්නේ මිනිස්සුන්ට මේ පවතින පක්ෂ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම දැන් එපා වෙලා තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් හොඳ අවස්ථාවක් තියෙනවා අලුත් ව්‍යාපාරයකට. ඒ කියන්නේ නව ව්‍යාපාරයකට. ඒ කියන්නේ මිනිස්සුන්ට පිළිගන්න පුළුවන් අවංක ව්‍යාපාරයකට දැන් හොඳ අවස්ථාවක් ලැබලා තියෙනවා. මොකද අපි කියන්නේ NPP ආණ්ඩුව මෙතන ආණ්ඩුව කියන එක නෙමෙයි. නමුත් දැන් NPP ආණ්ඩුව අවබෝධයක් වෙලා තියෙනවා. අර තමන්ගේ ලක්ෂ 4ට එකතු වෙන ලක්ෂ 69ක් වගේ ගානකට විවිධ පක්ෂ වලින් ආපු කණ්ඩායම්. ඒක පොත්වෙන් වෙන්න පුළුවන්, සජිවෙන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් UMP වෙන්න පුළුවන්. මේ ආපු කණ්ඩායම ඒ වුන් ගාව රඳවා ගැනීමට වැඩ පිළිවෙලක් අපිට තේින්නේ නැහැ. මොකද ඔවුන් ඉස්සරහට අරන් තියෙන්නේ අර ලක්ෂ 4 කණ්ඩායමේ සමාජිකයන් පමණ ඉස්සරහට අරන් තියෙන්නේ. අවුත් ඔවුන්ට රඳවා ගන්න නම් සිදු වෙනවා අර ලක්ෂ 6 කට්ටිය නෙවෙයි. අර පාවෙලා ලක්ෂ 55 කට්ටිය. 60 කට්ටිය. ඒ කට්ටිය නියෝජිතව ඉස්සරහට ගන්න. එහෙම ගත්තොත් විතරයි ඔවුන් රඳවා ගන්න පුළුවන්. නැත්නම් මේ ආපු කට්ටිය අපි දන්නවා ලංකාවේ ඡන්දදායකයන්ගේ හැකියාව ඔවුන් වහාම අනිත් පැත්තට යනවා. ඒක යන එක නවත්ත ගන්න බෑ. එහෙම මොකද ඔවුන් අපි බැලුවොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 150 දෙනාගේ ඒගොල්ලෝ හිතන් දෙපා මේ ඒගොල්ලන්ට මේ ඒගොල්ලන් ගන්න තැනගෙන ඒගොල්ලන්ට මේ කැමැත්තෙන් ඒගොල්ලන්ට ආදරෙන් ඡන්ද දීපු කට්ටිය නෙමෙයි. ඒක දන්නෙත් නැහැ මේ නම්බරේ ඉස්සරහට කවුද කියලා. ඒක දන්නේ නැතුව ඡන්ද දුන්නේ. මොකද ඒක තමයි හැටි. නමුත් ඔවුන්ගේ ජනතාවගේ බලාපොරොත්තු නොවෙනවනම් ආපහු යෑම නවත්තන්න උගත් අමාරු වෙනවා. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේ අවංකව රටට වැඩක් කරන්න. මොකද මම 2022 ඕස්ට්‍රේලියාවෙන් ඉඳලා අවුරුදු 20 ගණනක් ඉඳලා ලංකාවට ආවේ පක්ෂයක් බලාගෙන නෙමෙයි. ස්වාධීනව අතරත් මට පක්ෂයක් නැහැ. මම කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්. මොකද මට ඕනේ වැඩේ වෙන්නේ. ඒත් මගේ ප්‍රවේශභාවය තව අවලංකරකට මේ මැතිවරණයට ඇතුළත් වෙනම යම් කිසි දෙයක් මේ රටට කරන්න කියන බලාපොරොත්තු. මට ඒක ලැබුණේ සමගි ජන බලයෙන් විතරයි අවස්ථාව. මට හම්බුණා නම් ඒක මාලිමාවේ මම මාලිමාවෙන් ඉඳලා ඒක ස්පෂ්ටයක් නෑ. ඒක වැඩේ වෙන්න ඕන. දැන් මාලිමාව කියලා ආවා දැන් මම පටන් ගත්ත දෙයක් තමයි පොරාකාරු සල්ලි ලංකාවට ගෙන්නේ කොහොමද කියන ව්‍යාපාරයක් මම පටන් ගත්තා 2022.
මේ හොරාකාලා තියෙනවා හොරාකාපු සල්ලි අහවල් තැන්වල තියෙන්නේ ඒක ගේන්න ලෝකේ ක්‍රමයක් තියෙනවා ඒක අවුරුදු 17ක් තිස්සේ ලෝකේ තියෙන දෙයක් ඇයි ඒක කරන්නේ නැත්තේ කියලා කිව්වනේ දැන් ඒක කියලා මාල් බවත් ආණ්ඩුවක් කියලා මේක කරනවා අපි ඇවිල්ලා තාම අපිට තේින්නේ නැහැ එහෙම දෙයක් වෙලා තියෙනවා මොකද පළවෙනි පියවරවත් ඇදුවාද කියන මම දන්නේ නැහැ මොකද පළවෙනි පියවර වන්නේ ස්ථා සංවිධානයේට එක්සත්ජාතීන්ගේ ස්ථා සංවිධානයේට රාජ්‍ය නායකයා විසින් නියමනක් ලැබිය යුතුයි ඉන්විටේෂන් ලෙටර් එකක් මේ රටට ඇතුළු වෙලා මේ රටේ තියෙන නීති පද්ධතිය අධ්‍යයනය කරලා ඉස්සරහට මේ පැටි කරගෙන යන්න උදව් කරන්න කියලා. නමුත් අපිට පේන්නේ නැහැ එහෙම තත්ත්වයක්. ඉතින් මම හිතන්නේ මේ ටික මම ප්‍රශ්න වලින් දෙන්නේ මොකද කාලයක් වෙලා සීමා සහිත නිසා. Oh, mana gambar description atau nama yang dan itu mau barang nanti yang dan kamu mana kita dan itu ini wilayah kelihatan tamai saja deh එක්සත් ජාතික පක්ෂය එකතු වෙලා කොළඹ මහනගර සභාව පත්කිරීම සම්බන්ධයෙන් පුරවැසියෝ සම්බන්ධයෙන් ඒ අනිකේ අවස්ථාව පිටුපහරින් නැත ඔබලා කුමන්ත්‍රණය කරනවද එහෙම කුමන්ත්‍රණයක් නෑ මොකද මම කියන්නේ එක්සත් ජාතික පක්ෂයයි අනුගමනය වෙන්නේ එක වුණා එහෙමයි එතන මේ 13යි 23යි අනිත් 36ට කරන්නේ අරගෙන 47ක් තියෙනවා ඒක මඩි අනිකට ඔක්කොම කවුරුත් එක්ක වෙන්නේ විද්‍යාලයට එක්කවම ස්වාධීන කණ්ඩායම් වල එක්කවල සමාජගතයට එක්කවල හින්දා මම කියන්නේ ස්වාධීන කණ්ඩායම් වලට මම කොහොම ආතේ උල්ලාසිත ස්වාධීන කණ්ඩායම් ස්වාධීන වෙන්නයි ජනතාව ඡන්ද දීලා තියෙන්නේ. එන්නතු තාවත් මේ සභාපතිතුමෝ හින්දා තමයි ඡන්ද දීලා තියෙන්නේ. එන්න කරුණාකරලා ඒගොල්ලෝ නිශ්ශබ්ද වෙලා ඉන්න කොට මේ වෙලාවේ. 48යි 60 ගානක් ඉඳී තියෙන්නේ. 116ක පිළියෙලේ විමුක්තාන ඒක 48ක් තියෙනවා සතු මේ ජාතික ධනවල වේගද අනිත් කටට තියෙන්නේ එකතු වෙලා තියෙන 60 ගාන. ඉතින් 12 14ක් තිබුණා නැති. ඔව් සමහරවිට 55ක් තියෙනවනේ මේ ගාන නෑ 50 කියලා. ඔව්. එතන මම ඒ සර්ටිෆිකේට් අරගෙන කලින් දෙකේ මම ගම්පහ දිස්ත්‍රික්කයේ සමගි ජනපදයේ අන්ත පරාජිත දිස්ත්‍රික්කය තමයි ගම්පහ දිස්ත්‍රික්කය. එන්න මගාදී ගිහිල්ලා. ජනාධිපතිතුමාට අදී ඡන්ද සංඛ්‍යාව මහාමැතිවරණේ මහාමැතිවරණට අදී පළාත් පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ සමගි ජනබලවේගයේ අසාර්ථක දිස්ත්‍රික්කයේ මොකක්ද කියලා අයෝ ගම්පහ දිස්ත්‍රික්කය. මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න සංවිධායකවෝ කවුරු මොකක් හරි මායකත්වයේ විසින් කරන ගන්න තීරණ නිසා වැවි තීරණ නිසා මේ සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඉස්සරහට යන්න බෑ. ඒකේ ප්‍රයෝජනය ගත්තේ මාලිමාව. මාලිමාව විදුන්න ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ගම්පහ දිස්ත්‍රික්කයේ මා දන්න තරමින් ගම්පහ ආසනය ගත්තොත් එහෙම එකම කොට්ටාසයක් ජයග්‍රහණය කරේ නෑ සම්බන්ධ එක කොට්ටාසයක් ගම්පහ ආසන දැන් ගම්පහ නගර සභා සීමාවේ ගම්පහ ප්‍රාදේශීය සභාවේ කොහොම එක කොට්ටාසයක් ජයග්‍රහණය කරන්න බැරි වුණා සම්බන්ධ